හායි යාළුවනේ, අද අපි බලමු රටකජු වලින් ලස්සනම බයිට් එකක් හදාගන්නේ කොහොමද කියලා. ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා යන්න. එහෙනම් අපි බලමු කොහොමද මේ රස බයිට් එක හදාගන්නේ කියලා. මේ දේවල් ටික ලෑස්ති කරගන්න රටකජු ග්‍රෑම් 100ක්, කෝන්ෆ්ලවර් මේස හැන්දක්, බිත්තරයක්, කරපිංචා ටිකක්, මිරිස් කුඩු තේ හැන්දක්, ගම්මිරිස් තේ හැඳි භාගයක්, 3-5 තේ හැඳි භාගයක්, ලුණු රස අනුව. මුලින්ම රටකජු ටික වෙලාවක් බැඳ ගන්න. මේ වගේ පාටක් එනකම් බැඳගත්තම ඇති. දැන් ඒ ටික වෙනම භාජනයකට දාගන්න. ඒකට බිත්තරයක් එකතු කරගන්න. කෝන්ෆ්ලවර් ටිකත් එකතු කරගන්න. මිරිස් කුඩු තේ හැන්දක්, ගම්මිරිස් තේ හැඳි භාගයක්, 3-5 තේ හැඳි භාගයක්, ලුණු රස අනුවත් එකතු කරගන්න. දැන් ඔක්කොම ටික හොඳට කවලම් කරගන්න. මේ වගේ ඔක්කොම හොඳට කවලම් වෙන්න හොඳින් කවලම් කරගන්න. දැන් භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාලා තෙල් ටික හොඳට රත් වීගෙන එනකොට රටකජු වලින් ටික ටික දාගන්න. රටකජු ඇට වෙන් වෙන විදියට හැන්දෙන් වෙන් කරගන්න. නැත්තම් එක ගොඩක් වගේ හැදෙනවා. මේ වගේ හොඳ පාටක් එනකන් ටික වෙලාවක් හොඳට බැදගන්න. මේ වගේ පාටට ආවම ලිපෙන් ඉවත් කරගන්න. ඒ විදියට ඔක්කොම ටික බැදගන්න. ලිප ඕෆ් කරලා තෙල් එකේ රස්නේ තියෙද්දිම කරපිංචා ටිකක් තෙල් එකට දාගන්න. කරපිංචා ටික බැඳුනම ඒ ටිකත් ඉවත් කරගන්න. දැන් අපේ බයිට් එක හරි. මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා channel එක subscribe කරලා යන්න. ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි.